කතෝලික රටක ලංකාවේ බෞද්ධයෝ ටිකක් එකතු වෙලා වෙසක් උත්සවය වෙනුවෙන් ඒ වගේ දෙයක් කිරීම ඇත්තටම අගය කරන්න ඕන. ඇත්තට මේ ටීවී ආරාධ වලින් ඇවිල්ලා ඉන්නේ අපි මේ වාර්තාකාරණිය Cinemeltu Isabella pentru TV Arad, da? Mulțumesc! ඌරු ඉදරගත්ත අර්ථ හිමබට ගොඩක් හයි එකක්. තවකොල තමාරියක් අමාරුන් හොයාගන්න තැන් වලින් ගත් අපි ගින්දේස් තෝටේ ව්‍යවස්ථි පාක් අයිචා ඒ පොඩි කෙටි කාර්යයක් ඇතුළත කොමලයිට් වගේ මහන්සියලා ඉක්මනට මේව ගොඩක් හොයාගන්න අමාරුයි. හොයාගන්න අමාරුයි හැමතැනම ගිහිල්ලා කට්ටිය වගේ මහන්සියලා කරපු දෙයක් ඉතින් සතුටුයි. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up. I don't ever slow up. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play tough and wanna hate this, I'll always show up and make a statement. I don't ever slow up. No, I don't take shit. I got no love for the fakeness. If you wanna play. Hi, යාළුවනේ. අදත් මිලාන් ට්‍රේල්ස් එක්ක මම දැන් ඉන්නේ අරාද්දොල රේල්වේ ස්ටේෂන් එක ඉස්සරහා. ඇතර මං අද යන්නේ අරාද් නගරේ විශේෂ සිද්ධියක් සිද්ධ වෙනවා. අපේ ශ්‍රී ලංකාවේ යාළුවෝ කට්ටිය එකතු වෙලා අන්නේ දෙන්නයි. අපි ගිහින් බලමු මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම යාළුවනේ අද මම මේ යන්න කාරණාව තමයි අරාද් නගරේ තියෙනවා එක පාක් දෙකක් තියෙනවා. එක පාක් එකක් තමයි ඒක නම පොත්ගුරියා පාක් එක. ඉතින් මේ පොත්ගුරියා පාක් එකේ එක්තරා ආයතනයක යාළුවෝ ටිකක් එකතු වෙලා අතන බංගල කරන ආයතනෙ නෙමෙයි වෙනත් ආයතනයක යාළුවෝ ටිකක් එකතු වෙලා වෙසක් උත්සවය සැමරීම සඳහා වෙසක් ඌඩු සකස් කරලා ඇත්තටම ලංකාවෙන් පිට රටකට ඇවිල්ලා වුණාට අපේ වෙසක් එක සමරන්න ඒගොල්ලෝ ලෑස්ති වෙන වෙලාවක්. අපි ඉතින් මම හිතුවා මිලාන් ට්‍රේල්ස් channel එක හරහා ඕගොල්ලන්ට පොඩ්ඩක් ඒ පිළිබඳව පෙන්වන්න කියලා. යන් ඉතින් අපි ගිහින් බලමු. මම දැන් ඇතන පොත්ගුරියා පාක් එකට ළඟින් ඉන්නේ. අපි ගිහින් බලමු එතන මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. ඇත්තටම රුමේනියාව කියන්නේ යුරෝපාතික රටක්. ඒ වගේම මේ රටේ තියෙන්නේ කතෝලික ආගමෙන් එක් අංශ බෙදාගෙන ඒගොල්ලෝ ඕර්තොඩොක්ස් බයිබල් යන ආදී වශයෙන් එක වගේ ආගම් තියෙනවා. ඉතින් ඒ තියෙන එහෙම කතෝලික රටක ලංකාවේ බෞද්ධයෝ ටිකක් එකතු වෙලා වෙසක් උත්සවය වෙනුවෙන් ඒ වගේ දෙයක් කිරීම ඇත්තටම අගය කරන්න ඕන කාරණාව. මේ තමයි පොත්ගුරියා පාක් එක. ඇත්තටම මේ අපේ අරාද්දොල ඉන්න යාළුවෝ සෙට් එක එකතු වෙලා මේ කුඩු හදනවා. කුඩු හදන ගමන් ඉන්නේ. තාට ඉතින් අපි මේවා ආරෝගමත් කරනවා. Ritika sta Asha da Asha mulțumesc Asha. ඇත්තටම මේ ටීවී ආරාධ වලින් ඇවිල්ලා ඉන්නේ අපි මේ වාර්තාකාරණිය. Cinemeltu Isabella mă cheamă. Isabella pentru TV Arad, da? Da. Mulțumesc! Și eu mulțumesc! මේ ඇතරම අපේ රුමේනියන් ජාතික ඇන්ටි කෙනෙක් ඒක හරි ආසාවෙන් මේකක් අරගෙන ඉන්නවා අපේ වෙසක් කූඩුවක්. Mulțumesc!
අරාද්දොල මිතුරෝ තරුණ කැල සංවිධානය කරපු වෙසක් කූඩු ප්‍රදර්ශනය මේ වෙලාවේ ඇත්තටම ආරාධ් නගරයේ පොත්ගුරිය පාක් එකේ ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. ඇත්තටම මේ තමයි ඒකේ අපේ මූලිකයා කිව්වොත් හරි අජිත් මල්ලි වගේ අදහසක් දක්වන්නකො මේ වෙනුවෙන්. ඇත්තටම ගොඩක් සතුටුයි අද. මොකද අපි ගොඩාක් කෙටිම කාලයක් ඇතුළත පොඩි දවස් කිහිපයක් ඇතුළත සංවිධානය කරපු දෙයක්. අපි මේ මුලින් අපි පොඩි අවුරුදු උත්සවයක් කරා. ඊට පස්සේ ආයේ අපි එකතු වෙලා ටිකක් කතා කර ඉන්න නැති මතුවෙච්ච අදහසක් අපිත් එකටම ඉන්න යාළුවෝ දෙන්න තුන්දෙනාගේ. ඊට පස්සේ අපේ වෙසක් එක වෙනුවෙන් අපි මොකද්ද කරන්න කියලා අපේ ගිය අවුරුද්දේ අපි අයිස්ක්‍රීම් දන්සලක් දුන්නා. ඉතින් මේ අවුරුද්දේ මොකද්ද කරන්න කියලා හිතන තමයි අනිත් කට්ටියම කතා වුණේ මේ අපි වෙසක් පොඩු හදලා දාමු කියලා. ඒ පොඩි කෙටි කාලයක් ඇතුළත කොමලා එක වගේ මහන්සි වෙලා ඉක්මනට මේව ගොඩක් හොයාගන්න අමාරුයි මේ. හොයාගන්න අමාරුයි හැමතැනම ගිහිල්ලා කට්ටියම එක වගේ මහන්සි වෙලා කරපු දෙයක්. ඉතින් සතුටුයි. ඇත්තටම මේ වෙසක් කූඩු හැදුවේ මොකද්ද මේ ද්‍රව්‍ය විදියට ගත්තේ? කූරු විදියට ගත්තේ? කූරු විදියට ගත්තේ බට, ඒ කියන්නේ බීම බට. ඒක ගොඩක් හයි එකක්. මේ සවුකොල තමයි අමාරුයි හොයාගන්න තැන් වලින් ගත් මේ අඩුයි ද්‍රව්‍ය. කොහොම හරි පුළුවන් විදිහට ලස්සන විදිහට අපි වැඩේ කරා. ඇතනම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකාවේ පුද්ගලයෝ රුමේනියාවේ ඉන්න ශ්‍රී ලංකාවේ පුද්ගලයෝ මේ වගේ දෙයක් කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් මම ඇත්තටම ඉතාමත්ම කාරුණිකව ඉල්ලනවා මේකම රුමේනියානු භාෂාවෙන් පරිවර්තනය කරලා ප්‍රකාශයට පත් කරන විදිහට කොහොම මේ සාරාංශව මොකද අර ටීවී ඉසබෙලා මහත්මිය මේක ඉල්ලලා තියෙනවා ඒගොල්ලන්ගේ අර ටීවී එකට. ඒ නිසා අජිත් මල්ලි පුළුවන් වාට ඒක මම හිතන්නේ රුමේනියානු භාෂාවෙන් පරිවර්තනය කරන්න. So noi la Sri Lanka, tot colegi și avem luna asta și Sri Lanka avem Buddhist festival. In toate seara avem așa festival. Vi gândesc toate, vreau și fac aici, noi colegul toate și făcut greu, caut tot luminare și aia tot greu și caut și noi făcut așa, e fericit atât. මුල්සුමස් ආයිතේනම් හොඳයි අපි ඊගාව වෙසක් එකෙත් මේ වගේ මීට වැඩිය හොඳ දෙයක් අජිත් මල්ලිලාගේ මිතුරෝ සමාජයෙන් බලාපොරොත්තු වෙන ගමන් මම මිලන් ට්‍රේල්ස් වලින් අද පොත්ගුරා පාක් එකේ ඉඳලා ඔයගොල්ලන්ට ආයිබෝන් කියනවා.